පුතා දිහත් දැක්කොත් ඇති නේද? හොඳට පින් පාට දාලා නේද? ලස්සන වෙලා. ඇයි ඒ තමයි වාසනාව. අද ජනතා විමුක්ති පෙරමුණේ අය කියනවා ජේතවනාරාමේ කුණු පුරවන්න ඕනලු. කැමතිද ඒකට? 22 අපිත් මාළු මාවට කියලා ත්‍රිවිල් වල ගහගෙන යන උන්දලා ඔය රෙදි කඩවල් වලට පැනලා ඉස්සෙල්ලම ගන්නේ හිල් නැති යට ඇතුන් ටික ගාස් පවරට ගිනි තියලා බස් එකට ගිනි තියලා වීගබඩාට තෙපල් කන්තෝරට ගිනි තියලා තේ ෆැක්ටරියට ගිනි තියලා මේ ඔක්කොම විනාශ කරපු අනුර කුමාරලා මොනවද රටට කරේ? මේගොල්ලෝ අවි බලයෙන් බලය අල්ලන්න ගිය මිනිස්සු. එහෙම අය මේ ලෝකේ කිසිම තැනක නැවත ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද තියලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණ කියනවා එයාලා ගේන්න හදන අලුත් ව්‍යවස්ථාවට අනුව දේශපාලන සහ පරිපාලන වශයෙන් බලය බෙදෙන ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුයි කියලා මෙන්න මේ හතරවෙනි පරිච්ඡේදය. මේ වන විට රජයේ බුද්ධ්‍යංශ විදේශවල බුද්ධ්‍යංශ ලෝකයේ ප්‍රසිද්ධම සමීක්ෂණ ආයතන මේ හැම දෙනාම කරපු පරීක්ෂණ වලින් සමීක්ෂණ වලින් වාර්තා වෙලා තියෙනවා සජිත් ප්‍රේමදාස තමයි මේ රටේ 9 වෙනි ජනාධිපතිවරයා කියන කාරණය. මුගේ මිත්තණියගේ වස්ත්‍රය. පොලිසිය සතියක් නිවාඩු යවලා මහියංගන නගරේ කඩසාප්පු ටික සුද්ධ කරන්න තමයි ජේ.වී.පී කාර්යාලයේ බලාපොරොත්තුව. ආසල්ලයක් ගන්න ඕනේ. රෙදි කඩවල තියෙන යට ඇඳුම් ටික පේන්න තියන්න එපා. 22 අපිත් මාළු මාවට කියලා ත්‍රිවිල් වල ගහගෙන යන උන්දලා ඔය රෙදි කඩවල් වලට පැනලා ඉස්සෙල්ලම ගන්නේ හිල් නැති යට ඇඳුම් ටික. මේ සැක බලලා තියන්නේ. මොකද උන් ඇඳපු හැම එකකම යට ඇඳුමේ හිල්. ඒ නිසා උන්ගේ පළවෙනි මංකොල්ල කෑම තමයි යට ඇඳුම. සිරියමේ සාර. ආර්ථිකය අනිත් පැත්තට කන පිට ගැහුවා. ජාතික ආරක්ෂාව විනාශ කරුවා. හැබැයි අපිව තියාගෙන මඩ ගහනවා මේ රට බංකොලොත් කරුවා කියලා. සර් පෙල් මල්ලි සර් පෙල්. ඩොලර් ටික ගේන්න එපා කියලා කිව්වේ කවුද? සුනිල් හඳුන් නැත්තේ. අනුරගේ මුදල් ඇමති කියලා තමයි කියන්නේ. අයින්ද මහත්තයා දිහා දැක්කත් ඇති. පුතා දිහත් දැක්කොත් ඇති නේද? හොඳට පින් පාට දාලා නේද? ලස්සන වෙලා. ඇයි ඒ තමයි වාසනාව. ඇත්ත සම්පූර්ණ ඇත්ත. ඊයේ පෙරේදා තිබුණා ජනතා විමුක්ති පෙරමුණේ අනුරගේ රැස්වීම. ඒ රැස්වීමේ අපි 3ක් තමුන්නාන්සලා ඒගොල්ලෝ ගහපෙකේ ඔය ඉඳගෙන ඉන්නේ. අපිට මදි ඉඳා අපි තව 2ක් එහා පැත්තේ ගැව්වා. අද ජනතා විමුක්ති පෙරමුණේ අය කියනවා ජේතවනාරාමේ කුණු පුරවන්න ඕනලු. කැමතිද ඒකට? රාජ්‍යත්වයේ සංකේතයට බෝම්බ ගහපු එකාට මේ ත්‍රස්තවාදියාට ආගමක් නැති එකාට රට බාර දෙනවද? මීට දවස් දෙකකට කලින් මේ ස්ථානයේම ලප කුමාර මැතිතුමත් මේ අපි ගත්තෙත් ඒ 3යි තිබුණේ. අපි ඊට වැඩිය විශාල තවත් හඩ් එකක් ගෙනල්ලා ඒ වගේම එළියේ තවත් ඊට වගේ දෙගුණයකට සෙනග ගෙනල්ලා ඒ වගේ 3-4 ගුණයකට වැඩිය ජනතාව ගෙන්නලා අපි මේ පෙන්නුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජවයේ අපේ නායකතුමනි. උට අන්තට්ටුවක් විතරයි නැත්තේ. මෙදා පාර අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ උඩින්ම දිනනවා. ආසන 7ම දිනනවා. මුළු රජ රටම දිනනවා. මුළු ලංකාවෙන්ම දුරකථනයෙන් සමගි ජන බලවේගෙන් පොදු ජන යුගය නිර්මාණය වෙනවා කියන එක මම ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි. නේද? රනිල් අනුර ඩීල් දෙන්නම දේශපාලන දීගයක් කරනවා. මේ දවස්වල දේශපාලන මදු සමය ගත කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව ඒකට ඉඩ දෙනවද? මම කියනවා රනිල් වික්‍රමසිංහටයි අනුර කුමාර දිසානායකටයි කමක් නැහැ 21 වෙනිදා වෙනකන් ඕගොල්ලෝගේ මතු සමය හනිමූන් එක ගත කරන්න. ලීනයක් ඵලයන් බයි යන්නේ. 21 වෙනිදාට මේ රටේ ජනතාව ඔබ දෙපළගේ හොර ඩීල් මතු සමය අවසන් කරනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒක අමූලික පට්ටපල් බොරුවක්. මේ වන විට රජයේ බුද්ධ්‍යංශ විදේශවල බුද්ධ්‍යංශ ලෝකයේ ප්‍රසිද්ධම සමීක්ෂණ ආයතන මේ හැම දෙනාම කරපු පරීක්ෂණ වලින් සමීක්ෂණ වලින් වාර්තා වෙලා තියෙනවා සජිත් ප්‍රේමදාස තමයි මේ රටේ 9 වෙනි ජනාධිපතිවරයා කියන කාරණය. ඇත්ත යකෝ. කිසි සැකයක් තියාගන්න එපා. ඒ ජයග්‍රහණය ලබන ඉරිදා උදේ වන විට මේ රටේ සජිත් දිනුවා කියලා කිරිබත් උයලා කැවුම් හදලා
සමරන ජනතාවක් තමයි අද දඹුල්ල නගරයට ඇවිල්ලා තියෙන්නේ. කවුරු දැම්මත් දන්නේ නැහැ මේ කයියනායකගේ නම මිනිහටම ගැලපෙන නම. දැන් මේ මෙහෙම තමයි අත තියෙන්නේ. අත පුංචා. යකෝ මුදල් ඇමතියා කතා කරපන් IFM එක ගැන. කොහොමද මුදල් ටික හොයාගන්නේ? කොහොමද ණය ටික ගෙවා ගන්න කියන එක ගැන. ඒක කතා කරනවා ජංගිය හිල් ගැන. තමුසට වයර්දෝයි රැකගත් ශාසනය ඇති කරගත් ආගමික නිදහස රැකගන්න අනුර දිසානායකගේ රතු පාතාලය පරාජය කළ යුතුයි කියන එක අපි අවධාරණයෙන් කියන්න ඕනේ මිත්‍රවරුනි. බූජෝ මේගොල්ලෝ අවි බලයෙන් බලය අල්ලන්න ගිය මිනිස්සු. එහෙම අය මේ ලෝකේ කිසිම තැනක නැවත ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද තියලා නැහැ. දැන් මට මොකද ගන්න කියන්නේ? වැරදිලාවත් මේ රට වැරදිලාවත් ඔය කියන කතන්දර කාරයන්ට රට දුන්නොත් රට මාස දෙකක් විතර ඇඳිරි නීතිය දාලා තියන්න වෙයි. හැමතැනම ගිනි ගනීවි. වෙහෙර විහාර ගිනි තියාවි. මීට වැඩිය හොඳයි. මෙදා පාර අපි දඹුල්ලත් දිනනවා, මාතලෙත් දිනනවා, රත්තොටත් දිනනවා, ලග්ගලත් දිනනවා. මුළු මාතලේ දිස්ත්‍රික්කෙම ජයග්‍රහණය කරනවා පමණක් නෙවෙයි. අපි අනිවාර්යෙන්ම රටම දිනනවයි කියන එක මම ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරනවා. දැන් සැපද මේ රටේ සාප දෙකක් තිබුණා. එක සාපයක් තමයි අවුරුදු 30ක් තිබ්බ යුද්ධය. අනිත් සාපේ තමයි මේ රටේ කැරලි දෙකක් ඇති කරා 1971 සහ 88 89. අනේ රත්තරන් මාමේ. මේ තමයි සාප දෙක. මාලිමාව කියන්නේ වෙස් මූණ, ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ සැබෑ මූණ. රාජ්‍ය ණය තියෙන්නේ බිලියන 51යි. ජනතා විමුක්ති පෙරමුණ මේ රටට කරපු විනාශය බිලියන 200ට වැඩි. ආස්පාවරට ගිනි තියලා, බස් එකට ගිනි තියලා, වීගබඩාට තෙපල් කන්තෝරට ගිනි තියලා, තේ ෆැක්ටරියට ගිනි තියලා මේ ඔක්කොම විනාශ කරපු අනුර කුමාරලා මොනවද රටට කරේ? අද මේ රට ණය වුණා නම් ණය වුණේ අනුර කුමාරලා LTT සංවිධානයෙන් පස්සේ මේ රටට කරපු දැවැන්ත විනාශය නිසා. දුකේ මිත්තනියගේ වස්ත්‍රය. ජනතා විමුක්ති පෙරමුණ කියනවා එයාලා ගේන්න හදන අලුත් ව්‍යවස්ථාවට අනුව දේශපාලන සහ පරිපාලන වශයෙන් බලය බෙදෙන ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුයි කියලා මෙන්න මේ 4 වෙනි පරිච්ඡේදය. රජකාල රජ වෙන කෙනාගේ මූලිකම දේ තමයි දළදා වංශය පරිස්සම් කරන එක. දළදා වංශයට බම්බ ගහපු අනුරවද රට ඉල්ලන්න කියලා තීරණයක් ගන්න. අඩෝ වදයක් වෙන්නේ පාපං. අපිට හෘද සාක්ෂියට එකකව සැලුන් දොර වහන්න බෑ. හැබැයි වහන්න වෙනවා. ඒක හරි. සැලුන් දොර වහනවා විතරක් නෙවෙයි. ආයේ කිසි දවසක ඔය සැලුන් දොර අරින්න බැරි වෙන්න පක්ෂ මාරු වීම නවත්වනයි කියන එකත් අපි ඔබ තමුන්නාස්ලාට පොරොන්දු වෙනවා. කට ඇරියොත් බොරු කියන්නේ. එනකොට සියලුම සමීක්ෂණ වාර්තාව අනුව සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කළා ඉදිරියෙන්ම ඉන්න අපේක්ෂකයා බවට පත් වෙලා ඉන්නවා. ජාතික ජනබලවේගය මේ මැතිවරණයේදී ජයග්‍රහණය කරන්න තිබෙන හැකියාව නැහැ. බොරු කියනවා කියලා මේ වගේ බොරු කියනකොට මම දැකලා නැහැ කවදාවත්. බස් එක එලවන්න බැරි ඩ්‍රයිවර් කෙනෙකුට බස් එක දුන්නොත් ඇක්සිඩන්ට් එකක් වෙලා බස් එකේ ඉන්න අය ඔක්කොම තුවාල වෙනවා මැරෙනවා. ඉතින් මිත්‍රවරුනි ජනතා විමුක්ති පෙරමුණට එහෙමනි වැඩක් කරන්න බෑ. ඒ අය නපුංසකයෝ. ඔල්මාද බඩුවක් කරා. මායින්නෙත් නැහැ මාලි නැන්දයින්නෙත් නැහැ. රවටෙන්න එපා. ඔගේ ඉන්නේ මාලි මාමයි මාලි නැන්දයි නෙවෙයි. ඔගේ ඉන්නේ පරණ මිනිමාරු ජනතා විමුක්ති පෙරමුණ අයමයි. ඒ නිසා අවසානයේ එන්නේ සජිත් පාම තමයි. ඇත්ත යකෝ.